මට මුලින්ම මේ අපේ ડોක්ටර් හමුවීමට ලැබුණේ අපේ දුවක් හිටිය ඇමරිකාවේ. එයාගේ මේ බබාට බෙහෙත් ගිය වෙලාවේදී දුවගේ තිබුණා වම් කකුල් දෙකේ හරි ලොකු වේදනාවක්. ඊළඟට එයා ડોක්ටර්ගෙන් ගිහිල්ලා තියෙන්නේ මේ මහනුවර පැත්තේ ප්‍රධාන ආරෝග්‍ය ශාලාවක. ඉතින් එතකොට ડોක්ටර් දැකලා තියෙනවා මෙයාගේ බෑග් සයිඩ් එකක් බෑග් ගාඩ් එකක් දාලා තියෙනවා. ඊළඟට එයා යන ගමන දිහා බලලා ළමයට උදගම් කරන වෙලාවේදී අහලා තියෙනවා මොකද පුතේ ඔයාට මොකක්ද ප්‍රශ්නේ තියෙන්නේ කියලා. ඊට පස්සේ දුව කියලා තියෙනවා දැන් මම අවුරුදු 5ක් විතර ඇමරිකාවේ හිටියා. ඒකලා මෙහෙ ඇවිල්ලා මෙහෙ ආයුර්වේද වෛද්‍යවරයෙක් හම්බුණා නුවර පැත්තේ. ඊට පස්සේ ආපහු අපච්චිගේ වමනාවට අම්බත්පුරේ වෛද්‍යවරයෙක් ළඟට ගියා. ආයුර්වේද වෛද්‍යවරයෙක් ළඟට කොහොමත් ඒක සිද්ධ වුණේ නෑ. ඒ වේදනාව නැති වුණේ දැන් අඩුුනේත් නෑ මොකුත් නෑ. ඉතින් මේ එහෙම මේ අපේ ප්‍රධාන වෛද්‍යවරට කිව්වන් පස්සේ දුවට දීලා තියෙනවා මේ එමනම් පුතේ ඔයා යන්න මම දෙන්නම් මේ ડોක්ටර් කෙනෙක්ගේ නම්බර් එකක් මේකට ගිහිල්ලා ඔයා කතා කරන්න බොහෝ දුරට ඔයාගේ මේ වේදනාව එකම තුන්වී කියලා මම හිතනවා කියලා. ඊට පස්සේ දුව මොකද කරේ අපච්චිත් එක්ක ආවා අපේ වෛද්‍ය ડોක්ටර් උපත් මහතාම වෙන්න. ඉතින් දුව මේ මාස 4කින් කොහොම හරි ගිය අවුරුද්දේ ඒ කියන්නේ 25 දෙසැම්බර් වෙනකොට මාස 7ක් ඒ විදගම් කරගෙන දුව අපහු හොඳටම සුව වෙලා යන්න ගියා. ඉතින් ඔය විදිහට තමයි ඒ පුතා මට දුන්නේ. ඒක දුවගේ තාත්තා අපච්චි ඔය විදිහට තමයි විස්තර දුන්නේ. ඊට පස්සේ එයා මටම කිව්වා මගේ තිබුණ ලෙඩේ තමයි මම මේ නුවර මේ ප්‍රධාන මේ රෝහලට ගියා. ඊයන් පස්සේ මට යන්නම ඇවිදින්න බැස්සක් තිබුණා. මොකද මගේ දකුණු කකුලේ තමයි ඒ වේදනාව ආවේ. මොකද මම ගෙදරදී දෙවතාවක් වැටුණා. ඒකට මම එක වතාවක් වැටුණා. ඊට පස්සේ මම පොන්ද වැදුණා පඩිපෙළක. ඊළඟ වතාවේ වැටුනේ සිමෙන්ති පොළේ වැටුණා. වතුර ඉල්ලලා ඉස්සල් සම්පූර්ණ පිටම එකට වැදුණා. ඊට පස්සේ තමයි මේ වේදනාව ආවේ මේ දකුණු කකුලේ. ඉතින් මම මේ විස්තර අපේ වෛද්‍යතුමාට කිව්වා. ඊට පස්සේ වෛද්‍යතුමා පටන් ගත්තේ මට පුදුම හිතෙනවා. මොකද අර අනිත් වෛද්‍යවරු හිතේ මම පැරලයිස් වෙයි කියලා. මොකද මේක ස්නායු පීමක් කියලා කිව්වා. මේ ඊළඟ කොඳු ඇටේ අර මේ කප්සුල්කාවේ අර පිට අර ඇට තුනක් තියෙනවා 33. ඒකේ දෙකක් ටච් වෙලා තියෙනවා. ඊට පස්සේ එතන ස්නායු පීමක්. ඒ නිසා තමයි මගේ දකුණු කකුල රිඩියෝනික් කියන එකත් එහින් මට ඒපොලිස් ලැබුණා. ඊළඟ විස්තර එක්කම අපේ වෛද්‍යතුමාට ඇවිල්ලා කියවන් පස්සේ ડોක්ටර් උපත් මහත්මයාට ඊට පස්සේ එතුමා පටන් ගත්තේ මට හිතා ගන්න බෑ. ඉතින් මේ බටොක්ස් වලට මේ තට්ටන් වලට තමයි මේ බෙහෙත ගාලා ප්ලාස්ටර් කරා. ඉතින් මම ආවේ මට මතක විදිහට මට ආවේ මම අප්‍රේල් 25 ආවා. ඊට පස්සේ ඒ 28 ආවා. ඊළඟට පළවෙනිදා ආවා. ඉතින් ඔය ටිකේ බෙහෙත් ටික බඳිනකොට මට හිතා ගන්න බෑ මේ මම කකුල ඉතාම අර කලින් තිබුණ සත්‍යෙට මට හොඳට ඇවිදලා යන්න පුළුවන් දැන්. ඉතින් මේ අත්වසෙන් මේක මට මහා ආශ්චර්යයක්. ඒ කියන්නේ මොකද අර කිව්වනේ මේ අමෘතත්වයේ හිටියේ මම මාසයක් ගියා ක්ලිනික්. ඊට පස්සේ ඒකෙන් එහෙම ලැබුණේ. ඉතින් මේ මට හිතා ගන්න බෑ. ඊට පස්සේ මෙහි ආවට අපේ මෙතුමා වෛද්‍යතුමා හම්බුනේ පස්සේ මට බැලුවම මේ අර කොඳුනාරකේ ඇද වගේක් තිබුණා. ඉතින් ඊට පස්සේ මම නවලෝකෙට ගිහිල්ලා මෙතුමාගේ උපදෙස් පරිදි ડોක්ටර් මහත්මයාගේ උපදෙස් පරිදි මම නවලෝකෙ ගිහිල්ලා ෆුල් මේ කොන්වර්ට් පෙළේ එකක් ගෙනාවා. ඉතින් මම නුවර බැලුවා නවරාත්‍රියේ තිබුණ නැහැ. ඊට පස්සේ නවලෝකෙට මට යන්න උනා. ඒක ගෙනල්ලා මෙතුමාට දෙන්න පස්සේ එතුමා මට කිව්වා මෙන්න මෙහෙම ඉස්සරහට ඇදයක් තියෙනවා දෙපැත්තට ඇදයක් තියෙනවා. ඇත්තටම මේක ලස්සනට පේනවා. ඉතින් මට හිතා ගන්න බෑ දැන් මම පොඩි කාලයක් වෙදකම් කරගත්තේ. ඉතින් ඒවා මෙතුමා ඇත්තටම මේ අර මුලින් බටොක්ස් වලට බෙහෙත් බැන්දාට පස්සේ බැන්දේ සම්පූර්ණ පිටටම මේ ආලේප කරා. ආලේප කරලා ප්ලාස්ටර් කරා. මම හිතනවා එතෙන්දී මට හිතුනේ මේ
මේ ඇට තුනී කරන්න හදන්න වෙන්න ඇති කියලා මට පස්සේ තේරුනේ. මොකද ඊට පස්සේ මෙතුමා මේ අර ඇටවලට පොඩි මේ උපකරණ වලින් ටච් කරා. ඊට පස්සේ මගේ ඇත්ත වශයෙන්ම අර ඉදිරි කුදේ මේ හොඳ පැත්තට ආවා. මොකද මට දැන් කෙලින් ඉන්න පුළුවන්. අර දැන් නම් මම නැවිලා යන්නේ නැහැ. මම දැන් කෙලින් ඇවිදින්නේ. ඊළඟට දවසක් මේ කීපයක් මේ කරනකොට මට නිකන් අර ඇට වැටෙන ගතියක් ඇහුණා. මොකද මම කලින් වැටිච්චව වෙන්න ඇති. ඒකදී ඇට එහා මෙහා වෙන්න ඇති. මොකද තුන් වතාවක් විතර ටක් ගාලා මේ ඇට වැටුණා. මෙතුමා මට මේ ට්‍රීට්මන්ට් කරනකොට ඒ කියන්නේ අර පිටට තට්ටු කරනකොට ඊට පස්සේ කකුල් නවලා එහාට මෙහාට නවනකොට ඊළඟට මේ මූණින් අතර දාලා පිට ටච් කරනකොට මේ ඇත්තටම මගේ දැන් හිතේ මගේ ඇටක් කැඩුණා කියලා. මට හිතුණා මේ එක්ස්රේ එකක් ගන්නත් කියලා. නමුත් ඊට පස්සේ මේ දවස් දෙකක් කරනකොට සුව වෙලා ගියා. ඉතින් මේ දැන් මට ඇත්තටම ඉතාම නිරෝගී තත්ත්වයක් පස් වෙනවා. මේ ඇත්තටම මට මෙතුමා ගැන මහා පුදුම ආශ්චර්ය වෛද්‍යවරයෙක් වගේ හිතා මට හිතුනේ. මම අර පුතාටත් කිව්වා පුතේ මේක නම් මට අදාහ ගන්න බෑ කියලා. ඉතින් මේ මෙතුමාට පිං සිද්ධ වෙන්න ඇත්තටම මම දැන් ඉතාම නිරෝගී සෙන් කාලය ගත කරනවා.